පොළොන්නරුව ආලාහන පිරිවෙනට අයත් ප්‍රතිමා ගෘහය ලෙසට හඳුනා ගැනෙන්නේ ලංකාතිලක පිළිමයයි. කිරිවෙහෙරට සමීපව පිහිටි මෙම ප්‍රතිමා ගෘහය ගෙඩිගේ සම්ප්‍රදායෙන් ඉදි වූවකි. පොළොන්නරුවේ ඇති පෞරාණික පිළිම ගෙවල් අතර ගඩොලින් නිර්මාණය කරන ලද විශාලතම පිළිමගේ වන්නේද මෙයයි. චූල වංශයට අනුව මෙම ලංකාතිලක පිළිමගේ කරවන ලද්දේ මහා පරාක්‍රම බාහු රජු විසිනි. ප්‍රතිමා ගෘහය, ගර්භ ගෘහය, අන්තරාලය හා මුඛ මණ්ඩපය ලෙස කොටස් 3කින් යුක්ත වේ. මෙහි අභ්‍යන්තරයෙහි සුවිසල් හිටි බුද්ධ ප්‍රතිමාව අඩි 42ක පමණ උසකින් යුක්තය. වර්තමානයේහි මෙම බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය හා දෙයත් බිඳී ඇත. සමභංග ප්‍රතිමාවක් වූ මෙම බුද්ධ ප්‍රතිමාව ගඩොලින් කරවා හුණු බදාම යොදා නිමවා තිබුණි. එක්දහස් 910 වර්ෂයේ HCP බෙල් මහතාගේ වාර්තාවන්ට අනුව මෙම බුද්ධ ප්‍රතිමාව අඩි 41ක පමණ උසකින් යුක්තය. එකල මෙහි ශීර්ෂයේ කොටසද ඉතිරි වී තිබී ඇත. ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ප්‍රමාණයෙන් කුඩා ගඩොල්ය. එම ගඩොල් මත බදාම ස්තර 10ක් තට්ටු යොදා ඇති ආකාරය පැහැදිලිව දැකිය හැක. ගඩොල් ප්‍රතිමාවේ බාහිර දල ආකෘතිය සැකසීමට පමණක් යොදාගෙන ඇති අතර මුඛය, සවන්පත්, නේත්‍ර වැනි සියුම් අංග සැකසීමට හුණු බදාම යොදාගෙන තිබේ. කැඩී ගිය දෙයත් වලින් දකුණත අභය මුද්‍රාව හා වමතින් සිවුරු පොට දරා සිටින ආකාරයට සකසා තිබී ඇත. බුද්ධ ප්‍රතිමාව අඩි 4ක් පමණ උස් වූ ගඩොළුමය පද්ම පීඨයක් මත වැඩ හිඳි. අතීතයේ මෙම මාහිඟි බුද්ධ ප්‍රතිමාව වර්ණ ගන්වා තිබී ඇති බවටද සාධක හමු වේ. මූර්ති ශිල්පියා බුදුන් වහන්සේගේ චීවරය අවසන් වන ස්ථානයට පහළින් කුඩා සිංහරුවක් නිර්මාණය කර තිබේ. මෙය නිර්මාණය කර ඇත්තේ සිවුරු පොටෙහි බර දරා සිටින ආකාරයටයි. ප්‍රතිමාවෙහි කලාත්මක අගයට හානියක් නොවන ලෙස මෙම සිංහරුව නිර්මාණය කර තිබීමට කලාකරුවා දක්වා ඇති කුසලතාව ඉතා විශිෂ්ටය. ලංකාතිලක පිළිමය ආයත චතුරස්‍රාකාර මළුවක පිහිටා ඇති අතර එය දිගින් අඩි 124ක් හා පළලින් අඩි 66කි. තූපාරාම පිළිමගේ මෙන් මෙම පිළිමගේද රූකම් මගින් අලංකාර කළ පාදමක් මත ගොඩනගා තිබේ.
එම රූකම් අතර සිංහ හා වාමන රූ දැකිය හැක. නැගෙනහිර දෙසින් තබා ඇති ප්‍රධාන දොරටුවට අමතරව උතුරු දෙසින් කුඩා පිටවුම් දොරටුවක්ද දැකිය හැක. ප්‍රධාන දොරටුව අඩි 40ක් පමණ උසට දාර සහිත බොරදම් වලින් යුතු දොරකුළු දෙකකින් යුතුව සකසා තිබේ. මෙලෙස ඊතා කලාත්මකව දෙපසට අකුලන ලද දැවැන්ත තිරයක් පරිද්දෙන් දොර කවුළුව සකසා ඇත්තේ පිටත සිටින සැදැහැවතුන්ට පවා පිළිමගේ තුල ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ මුළුමනින්ම දැකගත හැකි වන පරිද්දෙනි. ලංකාතිලක පිළිමගේට තේජවන්ත පෙනුමක් ලැබී ඇත්තේ මෙම ප්‍රධාන ප්‍රවේශ දොරටුව නිසයි. වඩාත් සුරක්ෂිත කුළුණු කොටස අනුව අඩි 58ක් පමණ උස් වුවත් අතීතයේ එය දෙගුණයක් පමණ උසින් යුතු වන්නට ඇත. පිළිමගේ දෙස බලන විට මහල් 5ක් ලෙසින් නිර්මාණය කර ඇති ආකාරය පෙනේ. ඇතුළතින් ඉහළට ගමන් කිරීමට සකසා ඇති පටු පියගැට පෙළ අනුව ඉහළ මහලක් තිබුණු බවට සාධක ඇතත් භාවිත කළ හැකි ආකාරයට සැකසුණු මහල් 5ක් තිබුණු බවට සාධක නොමැත. ලංකාතිලක පිළිමගේ ඉදිරිපස චතුරස්‍රාකාර ශෛලමය මණ්ඩපයක් දැකිය හැකි අතර එය හේවිසි මණ්ඩපයකි. කලාත්මක කැටයමින් හෙබි මෙම හේවිසි මණ්ඩපය තඹ උළු සෙවිලි කර තිබූ බවට විශ්වාස කෙරේ. මෙහි ප්‍රධාන ප්‍රවේශ දොරටුවෙහි ඇති කොරවක්ගල සුවිශේෂ නිර්මාණයක් වන්නේ එහි දැකිය හැකි නාගරාජිනී රුවයි. පිළිමගේ ප්‍රධාන ප්‍රවේශයේ වම්පස මුරගලෙහි සෙල්ලිපියක්ද දැකිය හැක. එම සෙල්ලිපියට අනුව මහා පරාක්‍රම බාහු රජු ඉදිකරන ලද ලංකාතිලක විහාරය ඉන් වසර 100කට පසු 4 වන විජේබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙහි පිටත බිත්තිය විමාන කැටයමින් සරසා ඇති අතර අභ්‍යන්තරය හා බාහිර බිත්තිවල චිත්‍ර ඇඳ තිබූ බවට සාධක අද පවා හඳුනාගත හැක. පිළිමගේ අභ්‍යන්තරයේ සිට එකවර චෛත්‍ය දෙකක් දර්ශනය වන ආකාරයට නිර්මාණය කර ඇති අතර පිළිමගේ වම්පස කවුළුවෙන් කිරිවෙහෙරත් දකුණු පස කවුළුවෙන් රංකොත් වෙහෙරත් දර්ශනය වේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ වටා ප්‍රදක්ෂිණා පතයක්ද දැකිය හැකි අතර මෙම සුවිසල් බුද්ධ ප්‍රතිමාවේ ඌර්ණ රෝමයට මැණික් ඔබවා තිබී ඇත. බුද්ධ ප්‍රතිමාවේ තිලකය ලංකාවටම තිලකයක් වූ හේයින් මීට ලංකා තිලක නාමය යෙදුණු බවට විශ්වාස කෙරේ.